අද මම ඔයගොල්ලන්ත් එක්ක ෂෙයා කරගන්න හරිම ආසාවෙන් ඉන්නේ 2025 අවුරුද්දේ අපේ ගමේ පන්සලේ මෙල්බන් වල තියෙන අපේ ගමේ පන්සලේ කොහොමද වෙසක් සැමරුවේ කියලා. ඉතින් මේ වෙසක් කලාපය වෙනුවෙන් අපිට ගොඩාක් ලස්සන තොරණක්, කූඩු දෙකක්, ඒ වගේම අපායක්, ඒ වගේ දේවල් මේ පන්සල වෙනුවෙන් ගොඩාක් කැප වෙලා හැදුවේ ගමේ පන්සලේම සමාජිකාවන්. ඉතින් ඒ හැම දිනාටම මම මේ මොහොතේත් ගොඩාක් පින් දෙනවා. මොකද ඒගොල්ලන්ගේ මේ කැපවීම නැත්තම් අපිට මේ වගේ වෙසක් කලාපයක් බලන්න කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ වටිනා කාලේ මුදල ශ්‍රමය වෙනුවෙන් මම නැවත නැවතත් පින් දෙන ගමන් ඕගොල්ලන්ටත් කියනවා මේ වෙසක් කලාපයේ මම ඕගොල්ලන්ට මේ පුංචි වීඩියෝ එකකින් ගෙනත් තියෙනවා. ඒකේ විරණතුරු බලන්න ඕගොල්ලන්ටත් හරිම සතුටක් දැනෙයි. මේ වගේ රටක ඉඳලා මේ තරම් කැපවීමක් කරලා කොහොමද මේ කට්ටිය මේ වගේ දෙයක් අපිට ඉදිරිපත් කළේ කියලා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනතුරු බලමු අපි හැමෝම. තෝකං කුලේ පින්ඩිකාය චරිස්සාමි අත්ති ජන්සා බලං මම උපාසකය උපාසිකාව මේ සිදු වූයේ ගිහිගෙවල් තුල හිඳ වැළඳීමේ දෝෂය. දෙපය ශක්තිය ඇතිකොට ගෙන් ගෙට පිඬුසිඟා රට දෙයක් වැළඳුවා නම් මේ කිසිම දෙයක් සිදු නොවේ. ඔබ දෙපළට පින් සිදු වේවා. මම පිට වී යන්නෙමි. ඉතින් ගිහිගෙයකට
නවදිමි. මෙම වෙසක් තොරණේ අංක 12 නැත්නම් අවසන් රූපරාමුව චිත්‍රණය කරනුයේ වසරක් තිස්සේ මණිකාරගේ නිවසේ දන් වැළඳූ මණිකාරට කුළුපගතිස්ස තෙරුන් වහන්සේ මණිකාර නිවසින් පිට වී යන ආකාරය එම පවුලේ අය විසින් බලා සිටි අන්දමයි. දොළොස් වසක් දන් වලදා එකම පවුලකට මැදිවී කොස්වාලිහිනි කෝන් කොහෙන්ද දන්නේ?
ලබා දෙනවා අංක 11